ඇමර්සන් නදිය කියන්නේ ලෝකයේ පළලම වගේම ප්‍රසිද්ධම ගංගාව කිව්වොත් මම හරි. මේ ගංගාව ගලාගෙන යන්නේ සත්තු වර්ග දහස් ගණනකට සෙවන දෙන ඇමර්සන් වනාන්තරයේ මැද්දේ. ඔබ දැනටමත් දන්නේ නැත්නම් දැනගන්න. මේ සතුන් අතරින් ගොඩක් සත්තු සැහෙන්න භයානකයි. විදුලිය නිපදවන ආන්දගේ ඉඳන් මිනිමස් කන කිඹුල්ලුයි. ඊටත් වඩා භයානක ඇමර්සන් ගගේ මෙන්ම ඒ ආශ්‍රිත වනාන්තරයේ ඉන්න රාක්ෂස සත්තු පිළිබඳ සම්පූර්ණ පැහැදිලි කිරීමත් සමග සුපිරිම වීඩියෝ එකක් අරගෙන තමයි අද පක්ෂියා ආවේ. මේ වීඩියෝ එක හොඳයි කියලා දැන්නොත් මේ වගේ වීඩියෝ තවත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් අපි යමු ලෝකයේ භයානකම සත්තු ගැන බලන්න දකුණු ඇමරිකාවට. ගඟක් වැවක් කිව්වම ලංකාවේ අපිටත් මුලින්ම මතක් වෙන්නේ කිඹුලන්ව. ඒ නිසා අද අපි මුලින්ම කතා කරන්නේ බ්ලැක් කේමන් කියන ඇලිගේටර් කිඹුල්ලුන්ව. මේ ඇලිගේටර් කිඹුල්ලු විශේෂය තමයි ලෝකෙ ඉන්න විශාලතම කිඹුල්ලු විශේෂය වෙන්නේ. විද්‍යාඥයෝ කියන විදිහට ඇලිගේටර් කිඹුල්ලු තමයි ඇමර්සන් වනාන්තරයේ අග්ග විලෝපිකයෝ වෙන්නේ. ඒ කියන්නේ ඇමර්සන් වනාන්තරයේ ඇතුලේ මේ ඇලිගේටර් කිඹුලට අභියෝග කරන්න කිසිම සතෙක් නැහැ. මේ ඇලිගේටර් කිඹුලෙක්ට අඩි 20ක් වගේ දිගකට වර්ධනය වෙන්න පුළුවන්. ඒ විශාල බව වගේම මේ ඇලිගේටර් කිඹුලා ගොඩක් බුද්ධිමත්ලු. ඒ වගේම සාමාන්‍ය විදිහට මේ සතාට අවුරුදු 50ත් 80ත් අතර කාලයක් ජීවත් වෙන්න පුළුවන්ලු. මේ කිඹුලා සාමාන්‍යයෙන් කන්නේ පිරාණ මාළුන්වයි කැට්ෆිෂ් ලවයි. හැබැයි ඕනෑමට වඩා වතුරට ලං වෙන මුවන්ව, වල්ලූරන් වගේ බල්ලන්වත් අල්ලගෙන කන්න මේ සත්තු ගොඩක් දක්ෂයි. අපිත් පරිස්සම් වුණේ නැත්තම් මේ ලයිස්තුවට මිනිසුන්වත් එකතු කරගන්න එක මේ සතාට මහ දෙයක් නෙවෙයි. අන්න ඒ නිසා කවදා හරි ඔබත් ඇමර්සන් වනාන්තරයට යනවා නම් මෙන්න මේ සතාගෙන් අනිවාර්යෙන් පරිස්සම් වෙන්න. ඊළඟට අපි කතා කරන්නේ පොයිසන් ටාට් ෆොක්. එහෙම නැත්නම් ඊවිෂ ගෙම්බ කියලා හඳුන්වන ගෙම්බ ගැන. මේ ගෙම්බ උබේ ජීවියෙක් හින්දා ගොඩබිමේ වගේම ඇමර්සන් කගේ වතුරෙත් ඉන්නවා. ගොඩක් ලස්සන පාට තියෙන මේ ගෙම්බට ඒ ලස්සන වගේම මරණය ගේන්න හැකියාවකුත් තියෙනවා. වාර්තාවල තියෙන විස්තර අනුව මේ එක ගෙම්බෙක්ට වැඩිහිටි මිනිසුන් 10ක් මරන්න තරම් ඇඟේ විෂ තියෙනවලු. හැබැයි විද්‍යාඥයින් ඇමර්සන් වනයෙන් අරන් ගිහින් සත්තු අතර දාපු මේ ගෙම්බන්ට අර විෂ හදන්න බැරි වෙලා ගිහින් තියෙනවා. මේක හොයලා බලපු විද්‍යාඥයින් හොයාගෙන තියෙන්නේ මේ ඇමර්සන් කැලේම්ම ගන්න ආහාර වලින් විතරයි මේ විෂ හදන්න පුළුවන් කියලා. ඇමර්සන් වනාන්තරයේ ඉන්න ගෝත්‍රිකයෝ මේ ගෙම්බගේ හැමයට තියෙන විෂ අරගෙන ඊතලවල ගාලා දඩේ මේ පවා යනවා. කොහොම වුණත් මේ ගෙම්බන් වර්ගය ඇමර්සන් වනයේට ඉන්න උර්ගම විෂසහිත ගෙම්බ වර්ගයක්. ඒ හින්දා ලස්සන උනාට කමක් නැහැ. මෙයාලව කවදාවත් අල්ලන්න නම් යන්න එපා. ඊළඟට අපි කතා කරන සතා වන්නේ ග්‍රීන් ඇනකොන්ඩා කියලා හඳුන්වන ලද ඇනකොන්ඩා ගැන. පින්තූරයේ පේන්න තියෙන විදිහට මේ ඉන්න ඇමර්සන් ගගේ පීනගෙන යන විශාල ඇනකොන්ඩෙක්. දිගින් අඩි 30කටත් බරින් කිලෝ 250කටත් වැඩිය වර්ධනය වෙන මේ ඇනකොන්ඩට මිනිස්සෙක් වුණත් පහසුවෙන් ගිලින්න පුළුවන්. ගොඩබිම වගේම වතුරේ ඉන්න පුළුවන් විදිහට තමයි මේ සතාගේ ඇඟ හැදිලා තියෙන්නේ. ඒ අනුව මේ සතාගේ නහයයි S2යි ඇඟ උඩට වෙන්න තමයි පීටලා තියෙන්නේ. ඒ හින්දා ඇඟ වතුරේ හංගලා මේ සතාට වතුරින් දැම්ම ගොදුරු දිහා බලාගෙන හුස්ම ගන්නත් පුළුවන්. මේ ඇනකොන්ඩා ගොදුරු විදියට හැම සතෙක්වම ආහාරයට ගන්නවා. ඒ කියන්නේ ලේ තියෙන හැම සතෙක්ම වාගේ. ඉතින් මිනිස්සෙක් ගිල්නවා කියන එක මේ ඇනකොන්ඩාට සිම්පල් දෙයක්. ඊළඟට අපි කතා කරන්නේ ඇමර්සන් වනාන්තරයේ ප්‍රධාන ගඟේ වගේම ඕනෑම අතු ගංගාවක ඉන්න විදුලි ආන්දම් ගැන. මේ අර සාම්ප්‍රදායිකව අපි හැමදාම අහන විදුලි ආන්දම් නෙවෙයි. කාලයකට කලින් ඇමර්සන් වනාන්තරයෙන් විශේෂ අලුත් විදුලි ආන්ද වර්ග දෙකක් සොයාගත්තා. මේ විදුලි ආන්දාගේ ඇඟෙන් නිකුත් වන විද්‍යුත් ශක්තිය ගොඩක් වැඩි. ඇමරිකාව සහ බ්‍රසීල විශ්වවිද්‍යාල එකතු වෙලා කරපු පරීක්ෂණයකදී සොයාගත්තා මේ විදුලි ආන්දට වෝල්ට් 860ක විදුලි බෙහරයක් එකපාරකට එල්ල කරන්න පුළුවන් කියලා. ඒ වගේම තව දෙයක් තමයි ලෝකේ ඉන්න විදුලි බලයක් නිපදවන්න පුළුවන් ජීවීන් 250ක් වගේ අතරින් තමාගේ ආරක්ෂාවටයි කැම සොයාගන්නයි යන කාරණා දෙකට විතරක් විදුලිය නිපදවන එකම සතා මේ විදුලි ආන්දා වීම. අපි මේ විදුලි ආන්දා කියලා කිව්වට හරියටම බැලුවොත් මේ ආන්දෙකුත් නෙවෙයි. මෙයාලා මාළු විශේෂයක් කියලායි සලකන්නේ. අන්න ඒකත් ඔබේ දැනුමට එකතු කරගන්න. ඊළඟට මම කතා කරන්න යන්නේ ඔබ කොහෙත්ම බලාපොරොත්තු වෙන්නේ නැති සතෙක් ගැන. බූල් ෂාක් කියලා හඳුන්වන මේ මෝරු විශේෂයේ ඉන්නේ ඇමර්සන් ගගේ මිරිදිය ජලයේ. සාමාන්‍ය මෝරු ඉන්නේ මුහුදේ වුණාට මේ වර්ගය නම් ඉන්නේ මිරිදියේ තමයි. පර්යේෂකයෝ කියන විදිහට ඇමර්සන් ගගේ ඉන්නවා වගේම ලෝකෙ ඉන්න මෝරු අතරිනුත් මේ මෝරු වර්ගය ගොඩක් භයානකයිලු. මේ මෝරු වර්ගයේ මිරිදියේ විතරක් නෙවෙයි ඕනනම් ගිහින් කරදිය වතුරේ ඉන්න උනත් පුළුවන්. ගොඩක්ම ගැඹුරින් අඩු තැන්වල ඉන්න ආසමේ මෝරු වර්ගය පීනගෙන වතුරේ එන ඕනම සතෙක්ට පහර දෙනවා. ඒ නිසා මේ මෝරු වර්ගයත් අග්ග විලෝපිකයෝ වර්ගයක් වෙනවා. හැබැයි මේ මෝරු අපි කලින් කතා කළ ඇලිගේටර් වර්ගයත් අතර සටන් යන අවස්ථා නැතුවම නොවේ. ඊළඟට අපි කතා කරන්නේ ඇමර්සන් ගගේ ඉන්න ලොකු මාළු විශේෂය වන ජෙරපේමා කියලා හඳුන්වන මාළු ගැන. මේ සත්තු නම් මේ වෙනකොටත් වදවීමේ තර්ජනයට මුහුණ දීලා ඉන්නේ. එහෙම වෙලා තියෙන්නේ අධික විදියට මේ මාළුන් අල්ලලා මිනිස්සු මේ සතුන්ව මරාගෙන කන නිසායි. මේ සත්තු භයානක වන එකම හේතුව වෙන්නේ මෙයාලත් මස් කන සත්තු දාතියක් වෙන එක. මේ මාළුන්ගේ දිවේ උල්කඩු පවා තියෙනවා.
තව මේ මාළුන්ගේ ඇඟ ගොඩක් බාහිර ශක්තිමත් සැකිල්ලකින් තමයි හැදිලා තියෙන්නේ. ඒ මාළුන්ට පිරාණ මාළුන්ගෙන් ලැබෙන පෙහාර වළක්වා ගන්න තමයි එහෙම වෙලා තියෙන්නේ. විශේෂ දෙයක් විදිහට මේ මාළුන්ට කරමල පිහිටලා නැහැ. කෙලින්ම වායුගෝලයෙන් වාතය අරන් හුස්ම ගන්න එක තමයි මෙයාලා කරන්නේ. අපි ඊළඟට කතා කරන්නේ චිත්‍රපටි පවා හැදෙන්න පාදක වුණු. ඔයත් අනිවාර්යයෙන්ම දන්නේ පිරාණ මාළු ගැන. මේ මාළු වර්ගයේ ගොඩක් පොඩි වුණත් රංචු පිටින් ඇවිත් දෙන්න ගන්නට තදින් හපන්න මේ සතුන්ට පුළුවන්. ඒ වගේම මේ පිරාණ මාළු දකුණු ඇමරිකාවට ඒකදේශිකයි. වෙලාවට එහෙම උනේ නැත්තම් අපේ ගංගාවලත් ඉදී. මේ මාළු පොකුරු විදිහට ඉන්නේ දඩයන් සොයා ගන්න විතරක් නෙවෙයි. තමාගේ ආරක්ෂාව වෙනුනොත් මේ විදිහට පොකුරු පිටින් මේ මාළුවෝ ඉන්නවා. එහෙම නැත්තම් ගුරුල්ලෝ, කිඹුල්ලෝ, කැස්බෑව වගේම මිරිදිය ඩොල්ෆින්ලත් මේ මාළුන්ව ආහාරයට ගන්නවා. හැබැයි මේ මාළුන්ට වතුරේ දඟලන සතෙක්ව අහු වුණොත් තප්පර ගානක් ඇතුළත ඒ සතාව ඇටකොටු ටික විතරක් ඉතුරු වෙනකන් කාලා දානවා. හැබැයි මේ මාළු මිනිස්සුන්ට නම් පාර දෙනවා ගොඩක්ම අඩුයි. ඊළඟට අපි කතා කරන්නේ මිනිස්සෙක්ගේ වගේ දත් තියෙන ඇමර්සන් ගගේ ඉන්න මාළුවෙක් ගැන. පාකු කියලා හඳුන්වන මේ මාළුවා ශාකභක්ෂකයි. ඉතින් අපේ ලයිස්තුවට මේ මාළුවා එකතු වන්නේ මේ මාළුවාට තියෙන මිනිසුන්ට වගේ අමුතු දත් ටික නිසයි. මේ මාළුවෙක්ට කිලෝග්‍රෑම් 43කට වැඩිය ලොකු බරකට වර්ධනය වෙන්නත් පුළුවන්. ඒ වගේම ඇඟේ දිග මීටරයකට වැඩිය වර්ධනය වෙන්නත් පුළුවන්. මේ විදිහට බලපුවහම ලෝකෙ වෙන කොහෙවත් වනාන්තරවලවත් ගංගාවලවත් නැති සත්තු තමයි මේ ඇමර්සන් ගංගාවේ වනාන්තරයේ ඉන්නේ. මේකට හේතුව වෙන්නේ මේ කැලේ අවුරුදු මිලියන ගාණක් පරණ වෙන එක වගේම වැඩිය මිනිස්සු මේ පැත්තට ගිහින් නැති එක. එහෙම ගියා නම් ගොඩක් සත්තු මේ වෙනකොට වඳ වෙලා ඉවරයි. ඉතින් අද ඔයාලට දැනුම ගොඩක් ලැබුණා නේද? ඔබ නොදන්නා දේවල් ඉගෙන ගත්තාද කියලා පහලින් කමෙන්ට් එකක් දාලා අනිවාර්යෙන් කියන්න. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න. ඔබට සුබ දවසක්.